Hi, welcome back to my channel. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මයිලෝ වලින් රසමලස ලාවා කේක් එකක් හදාගත්තේ කොහොමද කියලා. එහෙනම් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. මම subscribe කරන්න අමතක වෙලා තියෙනවා නම් ආදරෙන් මතක් කරනවා subscribe කරන් යන්න කියලා. ඒ වගේම මගේ වීඩියෝ වලට කැමති නම් like එකක් comment එකක් දාන්න. මේ ලාවා කේක් එක හදාගන්න එක බිත්තරයක් හොඳටම ඇති. අපි එහෙනම් බලමුකෝ මේ මයිලෝ ලාවා කේක් එක හදාගත්තේ කොහොමද කියලා. බෝල් එකක් අරගෙන ඒකට බිත්තරයක් දාගන්න. සීනි මේස හැඳි දෙකකුත් ඒකට එකතු කරගන්න. දැන් හොඳින් මික්ස් කරගන්න. ඔයාලට මේකට හැන්දක් හරි ගැරප්පුවක් හරි එහෙම නැත්නම් විස්ක් එකක් හරි භාවිත කරන්න පුළුවන්. පාන් පිටි මේස හැඳි 3ක් දාලා හොඳින් කවලම් කරගන්න. අපි ගත්ත මයිලෝ පැකට් දෙකම දාගන්නවා. මේ වගේ ෂැෂේ පැකට් දෙකක් තමයි මම භාවිතා කරන්නේ. මයිලෝ ටිකක් දාගත්තට පස්සේ කැට ඉවත් වෙනකම්ම හොඳින් කවලම් කරගන්න. දැන් අපේ මිශ්‍රණයටම මෙල්ට් කරපු බටර් මේස හැඳි 3කුත් එකතු කරගන්නවා. දැන් අපේ මිශ්‍රණය හරි. අපේ oven එක celsius අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්න ඕනේ. ෆොයිල් කප් එකක් අරගෙන ඒකට අපි හදාගත්ත මිශ්‍රණය දාගන්න. celsius අංශක 180ට විනාඩි 12 බේක් කරගන්න. විනාඩි 12කට පස්සේ මේ අපේ ලාවා කේක් එක බලනවා හරිම රසවත් ඒ වගේම හරිම සොෆ්ට් එකට තියෙනවා. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වගේ ලේසියෙන් හදා ගන්න පුළුවන් රෙසිපි මම නිතරම අරන් එන්නම්. මාව subscribe කරන්න අමතක වෙලා තියෙනවා නම් ආදරෙන් මතක් කරනවා subscribe කරන් යන්න කියලා. ආයෙ නැවතත් මේ වගේ රසවත් කේක් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.